මේ තමයි පොල්වත්තගම. සමහර වෙලාවට නිහතමානී, සමහර වෙලාවට හුඟක් කුතුහලයෙන් පිරි ගමක්. මේ ගමේ වැඩිම රහස් තියෙන කෙනා තමයි චන්ද්‍රපාල. අද නම් හරි පරිස්සමින් වැඩ කරන්න ඕන. මේ උදේම සරමත් බැඳගෙන කොහෙද යන්නේ? අර ගමේ සමිතියට වැඩක් තියෙනවා. සමිතිය කියන වචනේ චන්ද්‍රපාලට අද හරි අමාරු වචනයක්. අයියෝ අදත් ලේට්. මං හිතුවා අද එන්නේ නෑ කියලා. කෑ ගහන්න එපා. ගමේ කවුරුත් දැක්කොත් වැඩේ ඉවරයි. ඒව කොහෙද මම් එක්ක? ඔයා හරි බයයිනේ. මේ චන්ද්‍රපාල ළඟදී ඉඳලා වැවට වැඩියෙන් යනවා. මොකද අදත් වැව අසලලු. හොර මගුලක් වගේ. අපි බලමුකෝ. මෙහෙම කාලය ගත වෙලා යද්දි ගම්මු කියන කතා සුනීතට ආරංචි වෙන්න පටන් ගත්තා. එක දවසක් මේක ඇත්තක්ද කියලා බලන්න හොරේන්ම චන්ද්‍රපාල සහ මල්ෂා හොරෙන් හම්බ වෙන තැනට ගියා. ඒයි මල්ෂා අද නම් මතටම අහු වුණා නේද? චන්ද්‍රපාල තමුසෙට මම හොද වැඩක් කරන්නම්. ඉතින් මෙහෙම කාලය ගත වෙලා ගියත් චන්ද්‍රපාලට දැන් සුනීතට මූණ දෙන්නත් බැරිව චන්ද්‍රපාල ඔහු ගැනම ලැජ්ජාවෙන් තමයි ජීවත් වුනේ. අන්න අරකී යනවා හුවක් තියමුද? චන්ද්‍රපාලට වගේම දැන් මල්ෂාටත් පාරේ බැහැලා යන්න බැරි තත්වයක් උදා වුණා. ගමේ කොල්ලෝ විහිළු කරන්න පටන් ගත්තා. එක දවසක් හවස් යාමක චන්ද්‍රපාල මල්ෂව හම්බ වෙන්න කියලා හිතාගෙන හොරෙන්ම මල්ෂාගේ ගෙවල් පැත්තට යන්න පිටත් වුණා. මල්ෂෝ මම ආවා. දොර අරින්න. මම ඔයාගේ පෙම්බර සුකුමාල ආදරණීය චන්ද්‍රපාල. ආවද? මොකටද මගේ ගෙදරට ආවේ? ඔබ චන්ද්‍රපාල නෙමෙයි යසපාල. මගෙන් මැරම් නොකා යනවා. අනේ ඉතින් චන්ද්‍රපාල හරීම දුකෙන් ආපහු ගෙදරට එන්න පිටත් වුණා. චන්ද්‍රපාලට තේරුම් ගියා චන්ද්‍රපාල කරපු බොරු වැඩේ ගැන. සුනීතට බොරු කරපු එක ගැන හරීම කනස්සල්ලෙන් චන්ද්‍රපාල ගෙදර ආවා. කනස්සල්ලෙන් ගෙදර ආව චන්ද්‍රපාල සුනීතව තුරුළු කරන් අඩන්න පටන් ගත්තා. වෙච්ච සිද්ධිය චන්ද්‍රපාල සුනීතට කීවා. සුනීතා හැමදේම තේරුම් අරගෙන චන්ද්‍රපාලට සමාව දුන්නා. හැබැයි පොඩි සැකයක් සුනීතගේ හිතේ තිබ්බා. හැබැයි චන්ද්‍රපාලට කිසි දෙයක් ඇගෙව්වේ නැහැ. හිමින් කාලය ගත වුණා. දෙන්නම සහයෝගයෙන් වැඩ කරගෙන සහයෝගයෙන් ජීවත් වුණා. සුනීතාගේ හිතේ තිබ්බ සැකයත් ටිකින් ටික නැති වෙලාම ගියා. චන්ද්‍රපාලගේ පෞල් ජීවිතය 99න් බේරුණා. ඉතින් චන්ද්‍රපාලගේ හුටපටේ මෙසේ නිමාවිය. කතාව ලස්සනයි නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අඩුපාඩු ටික යටින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.